මේක තමයි මගේ ලාම්පුව. මේ තියෙන්නේ ලොකු කැලයක්. මේ කැලේ හොල්මන් ඉන්නවා කියලා අපිට කට්ටියක් කියලා තියෙනවා. මේ ගහේ මිනිස්සෙක් බෙල්ල වල දාගෙන මැරිලා තියෙනවා. අපි බලමු අපිට පැය 24ක් ඉන්න පුළුවන් වේද කියලා. ඔයාලට මම ගහ පෙන්නන්නම්. අර තියෙන්නේ ගහ. අර තියෙන්නේ මේ ඉන්නවා ගලොස් වගේ. අපි බලමු අපිට මොකක් වෙයිද කියලා. එකපාරට සීතල හුලඟක් එන්න ගත්තා. අපි ගෙනාවා බත් ගෙනාවා වතුර බෝතලයක් ගෙනාවා. එකයි දාලා තියෙන්නේ. ටිපි ටිප් ගෙනාවා. ඊට පස්සේ ටොපියක් තියෙනවා. ඊට පස්සේ අපිට තියෙනවා දොද්දොල් කාපුවාම යක්කු එනවා කියලා කතාවක් කියලා තියෙනවා. ඒ කියන්නේ දොද්දොල් කියන්නේ තෙල්. තෙල් කාපුවාම යක්කු එනවා කියලා පොඩි කතාවක් තියෙනවා. අපි බලමු මොකක් වෙයිද කියලා. අපි මේ දොද්දොල් කෑල්ල රෑ 12ට කන්න තමයි හිතාන ඉන්නේ. රෑ 12ට අපි මේක ඇතුලින් කනවා. මේ තියෙන චුයින්ගම්. අපි චුයින්ගම් කන්න යන්නේ. මොකද හපහපා ඉන්නවත් දෙයක් නැහැ. අපි චුයින්ගම් තමයි කන්නේ. චුයින්ගම් කාලා ලිය පටන් ගමු. මේ උඩ එකපාරට මොකෙක් හරි ඉන්නවා වගේ දැක්කා. ඒකයි බැලුවේ. මොකෙක්වත් නැහැ. දැන් අපි දර කෑල්ල ටිකක් අහුලා ගමු. මොකද කිව්වොත් සත්තු සරපා ඉන්නවා. දර ඕනේ අපිට. අපි දර ටිකක් අහුලා ගන්නවා. ගිනි ගොඩක් ගහ ගන්න ඕනේ. අපි බලමු මොකක් වෙයිද කියලා. මේ තියෙන ලාම්පුව දැන් දර ටික නම් දාගත්තා. භූමි තෙල් ටිකකුත් දාගත්තා. දැන් ගින්දර අවුලවමු. ගිනි ගොඩ ඇවුලුණා. භූමි තෙල් දදා තමයි අවුලවන්නේ. මොකද මේ ටිකේම වැස්සා. දැන් දර දෙත් වෙලා තියෙන්නේ. ඉතින් සනුල බයද ඔයා? නෑ. උනම් බය නෑලු. මට නම් චුට්ටක් විතර බය හිතුණා. මටත් එහෙම බයක් නෑ. අපි බලමු මොකක් වෙයිද කියලා. මේ ටිකේම පොඩ්ඩක් විතර බයක් හිතෙනවා අපිට. අපි බලමු අපිට මොකක් වෙයිද කියලා. මොකක් කරන්නද මන්දා. මේ නම් තියෙන්නේ මගේ මෙව්ව. ඒ කියන්නේ මම මේකේ තමයි ෆෝන් එක හිටවලා තියන්නේ. බලමු අපිට මොකක් වෙයිද කියලා. ගිනි ගොඩත් නිමිගෙන ඉන්නේ. ආයි භූමි තෙල් ටිකක් දාන්න යන්නේ අපි. යම් භූමි තෙල් ටිකක් දාමු. ඉතින් චානුල මොකෑ කරන්නේ දැන්? අර පැත්තෙන් අඩි සද්දයක් ඇහෙනවා. දැන් මොකෑ කරන්නේ? මේ කොහෙන්ද බං අඩි සද්දයක් ආවේ? අඩේ මං දැන් නම් බය හිතෙනවා. අර පොල් ගහ පැත්තේ. අර බෙල්ල වල දාගෙන මැරුණ පැත්තේ. අනේ මන් දන්නේ මොකක් කරන්නද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ. ගයිස් මොනවා කරගන්නද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ. දර ටිකක් අහුලනවා අපි. මොකද මේ දර ගොඩ ඉක්මනට ඇවිලෙනවා. දැන් දර නෑ මේකේ. බලමු අපිට මොකෑ වෙන්නේ කියලා. බලමු අපිට දුන්න චැලෙන්ජ් එක අපි ඉවර කරයිද කියලා. ඒ වගේම ඉතින් අපි බලමු චැලෙන්ජ් එක ඉවර කරගන්න පුළුවන් වේද කියලා. ගිනි ගොඩක් ටිකක් නිමිගෙන වගේ එනවා. දැන් නම් ඉතර ගානක් නැහැ. ආය ඇවිලිනවා. පට්ට සීතරක් තියෙන්නේ. අර මොකෙද්ද? අර මොකෙද්ද? අඩේ මොකෙක් හරි ඉන්නව තමයි බා. දුවමුද? දුවමු. බයත් හිතුනේ. මොකෑ කරන්නේ බා? භූමි තෙල් බෝතලේ තියෙනවා. අවුලන්නේ අපි බය වෙන්නේ නැහැ. බඩත් චිනී දැන් නම් මොනවා හරි කණ්ඩත් හිතෙනවා. බලමු ගින්දර ඇවිලෙන්න ගත්තා. අපි භූමි තෙල් දැම්මා. දැන් නම් භූමි තෙල් බෝතලේ භූමි තෙලුත් එච්චර නෑ. බලමු අපිට මොකක් වෙයිද කියලා. ඔව් චන්ද්‍රේ දැන් නම් බඩකිනි. බත් කමුද? කමු. එහෙනම් බත් කමුනේ. මේ හරි ඌරේනවා ගායිස්. ඒකයි අපි රතින් අරන් ඇවිල්ලා තියෙන්නේ. ඌරේනවා. දැන් අපි රතින්නිකුත් දාන්න ඕනේ. බත් කන්න දැන් දොදොල් තමයි කන්න හදන්නේ අපි. දොදොල් කන්න
يعني දැන් වෙලාව කිව්වොත් ඔයාලට ඔයාලා බය වෙනවා. ඒකින්ද දැන්ම වෙලාව කියන්නේ අපි මොකක්ද දැන් කරන්නේ? අපිට මුකුත් කල්පනා වුන්නේ නැහැ. ඒ ඇස්සේ මුරකාරයා ටෝච් එක ලිහලා ගන්නවා කියනවා දොදොල් එක. ගයිස් මේක රටටිපි ටිප් එකක්. මම ගානක කල නැහැ. කල්ලිකුත් එන්න නම් ලබනම අවුරුද්දේ අපි බලමු මොකද වෙන්නේ කියලා. දොදොල් එක ගත්තා. දැන් වෙලාව ගයිස් හරියටම රෑ 12යි. අපි බලමු අපිට තව වෙලා ඉන්න පුළුවන් වේද කියලා. කන්න දොදොල්. මේ දොදොල් වල පට්ට තෙලන්නේ තියෙන්නේ. ඔව් ගයිස් අපි කඩෙන් ගත්තේ. ඒකින්ද දන්නේ පට්ට තෙල් ගොඩක් තියෙන්නේ. අපි දොදොලුත් කනවා. වතුර එක බෝතලයක් තියෙන්නේ. අපි මොකක් කරන්නද කියලා හිතා ගන්න බෑ. මගේ අහිංසක ටෝච් එක තියෙනවා මෙතන. බලමු අපිට පැය 24ක් මේ කැලේ ඉන්න පුළුවන් වේද කියලා. අන්න මුරකාරයා ටෝච් එක ගහනවා. ඒ නෙමියා. ගයිස් බලන්න ඇති අර පැත්තේ ලයිට් දාපු ගෙදරක් තියෙනවා. ඒක මෙතන අපි zoom කරලා තියෙන කැමරාව. ඒ තියෙන්නේ අර මං එල්ලිලා මැරුණා කියපු එක්කෙනාගේ ගෙදර. එයාගේ පුතාලා මාසෙකට සැරයක් ගෙදරට ඇවිල්ලා ලයිට් දාලා යනවා. ඔය දැන් ලයිට් දාලා තියෙන්නේ. අපි බලමු අපිට ඉන්න පුළුවන් වේද කියලා. දොදොලුත් කන ගමන් තියෙන්නේ. දොදොල් ඉවරයි දැන් එනට. අපි දෙන්නම දොදොල් කනවා. අම්බෝ පට්ට සීතලන්නේ තියෙන්නේ. අඩෝ මම්මී ඒ දොදොල් කාලා අපිට මොකක් හරි වෙයිද? ඒ ෂුවර් නෑ මොනවා වෙයිද කියලා. ඔව් මොකක් හරි කරමු. මේ වතුරත් එකයි තියෙන්නේ. මොනව කරන්නද කියලා හිතා ගන්නත් බෑ. ගයිස් එක වතුර බෝතලයක් අපිට තියෙන්නේ. මොනව කරන්නද කියලා හිතා ගන්න බෑ. අපිට මේ වීඩියෝ එක මගින් නවත්තන්න වේද කියන්නත් බෑ. එච්චරටම අමාරුවක් තියෙන්නේ අපිට. මොකද අපි දැන් එනට දිව්වා. වල්ලූරෙක් වගේ එකෙක් අපි පස්සේ පැන්නුවා. අපි දැන් දුවලා මේ ආවේ. ගින්දර ගොඩක් තියෙනවා. අපි ගිනි ගොඩ ගහගත්තා. ඒකට බූම් තෙල් දාලා තමයි හොලවන්නේ. මොකද මේ ටිකේම වැස්සා. මං කියනවා මේක සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා. මොකද මේක අපේ අලුත් channel එක. වල්ලූර එනවා. සැරේ වල්ලූර එනවා. දැන් අපි රත්නියක් දාන්න යන්නේ. මොකද මේ වල්ලූරන්ගෙන් පට්ට වදයක් තියෙන්නේ. වල්ලූරු එන හින්දා වල්ලූරු ඇවිල්ලා අපිට අනේ කියලා අපි බයයි. ගොඩම මේ channel එක බයයි වල්ලූරන්ට. අපි දෙන්න රතින්නයක් දාන්න යන්නේ. channel එකම රතින්නයක් ගමු. ලාම්පු ගන්නකො. 1 2 3යි. දුවපන්. යාළුවනේ අර පැත්තෙන් වල්ලූරු දුවන සද්දයක් ඇහුණා. එකපාරට වල්ලූරු දුවන සද්දයක් ඇහුණා. අනේ මන් දන්නේ ඔක්කොම බයලා ඉන්නේ. අම්බෝ මේ වල්ලූරු දුවනවා. අපිට මුකුත් කරගන්න හිතා ගන්න බෑ. මොනව කරන්නද කියලා හිතා ගන්න බෑ. අපි දැන් බත් එක්ක කන්න යන්නේ. බත් කමු. ටොපියක් තියෙනවා අපිට. මෙයාට ටොපිය දුන්නා. එයා මට පට්ට ආදරයක් තියෙන්නේ. එයා ටොපියනුත් කෑල්ලක් මට දුන්නා. මං එයාට චුයින් ගම් එකකින් කෑල්ලක් දුන්නා. හරි ගයිස්. අපි ටොපි චුයින් ගම් කෑවා. දැන් මොනව කරන්නද කියලා හිතා ගන්න බෑ. එක්කෝ දැන් අපි ගෙදර යනවා. ගෙදර යන්නත් අපි කිලෝමීටර් 2ක් විතර ඈතට යන්න ඕන ගෙදර හොයන්න. මගේ පොන්ටි චෝට් එක තියෙනවා. ඒක එච්චර එළිය නෑ. අර පැත්තේ සද්දයක් කරනවා චන්න. ඊ අර පැත්තේ සද්දයක් කරනවා. මොකක් කරන්නද කියලා හිතා ගන්න බෑ. ඉතින් ජනුල මොකද්ද කියන්න තියෙන්නේ? බයත් හිතෙනවා. උට බයයිලු. මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ. මොකක් hina වෙන්නේ? කොහොමද අපේ ගිනි ගොඩ? මෙහෙම ගිනි ගොඩක් අහලවන්න බෑ. අපි භූමි තෙල් දාපු හින්දා ඇවුලුනේ. දැන් දර ටිකක් ඉවර වෙගෙන ඉන්නේ. ආයෙ අපිට දර අහුලන්න යන්න වෙනවා. මගේ සිරප් දෙක තියෙනවා මෙතන. අපි පැදුරක් අරන් ආවා. මොකක් කරන්නද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ. අපි යන් දර ටිකක් හොයන්න තව. දර මෙතන තියෙනවා ඇති වෙන්න. ගස් කඩාන වැටලා තියෙනවා මේ ළඟ. පුවප්පට තියෙනවා ඔක්කොම තියෙනවා. මොකද කරමු? අපි ලොකු ගින්දර ගොඩක් ගහන්න යන්නේ මෙතන. ඔක්කොටම පේන්න.
ගිනි ගොඩ ගහ ගන්නවා මම තියෙන්නේ. දර ටික කඩනවා මම. මේ හදිස්සියේ මගේ කැම් එක බිමට වැටුණා. එතනින් වීඩියෝ එක ටිකක් නවත්තන්න උනා. අපි දිව්වා. අපි පස්සෙන් අමුතු ඡායාවක් අපි දැක්ක අමුතු ඡායාවක්. ඊට පස්සේ ඒ දිහා ට්‍රෝච් එක ගහපු ගමන් අපේ පිටිපස්සෙන් ඡායාවක් මතුණා. අපි දුව්වා. දුවලා බඩු ටික අරන් යන්න කියලා ආවට පස්සේ මුකුත් නැහැ. ඒ කියන්නේ අපි ගෙනාපු බත් එකේ ඌරු මසුත් නැහැ. අපි බෙදලා කන්න ඌරු මස් ගෙන ආවා. ඒ ඌරු මස් ටිකත් නැහැ. එක්ක සතෙක් වෙන්න ඕනේ. නැත්තම් මොකෙක් හරි භයානක හොල්මනක් වෙන්න ඕනේ. ඒක ඇහුව විතර චනුට බය වුණා. ඌ ගිහින් ඉඳගත්තා. මොනවා කරන්නද කියලා හිතා ගන්න බෑ. චනුල වරින් නැගිටලා මේක හදන්න. හම්බෝ ගායිස් පට්ට බයලා ඉන්නේ දැන් නම් මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරුව ඉන්නේ. දැන් අපි මේකට භූමි තෙල් ටිකක් දානවා. දැන් නම් පට්ට මෙලියයි. අපි එච්චර කණ්ඩ දේවල් ගෙන ආවේ නැහැ. මොකද අපි දෙක වෙද්දි යන්න හිටියේ. හරි ගියේ නැහැ. මොනවා කරන්නද කියලා හිතා ගන්න බෑ. ගින්දර ගොඩ තියෙනවා මෙතන. මේ උඩ මොකද්ද පේනවනේ? අපි දැන් මෙතන මම ගණන් කරලා බැලුවා මෙතන කොච්චරලා ඉන්න ඕනේ කියලා. මෙතන අපි පැය 24ක් කියන්නේ අපි මෙතන ඉන්න ඕනේ උදේ 7:00 විතර වෙනකන් ඉන්න ඕනේ අපි ආපු වෙලාව හැටියට. මොනවා කරන්නද හිතා ගන්න බෑ. එක එක සද්දත් එනවා. අමුතු දේවල් පේන්න ගන්නවා අපිට. තනුලේ දිව් එකපාරක් මාත් දිව් එකපාරක් මොනවා කරන්නද කියලා හිතා ගන්න බෑ. අපි බලමු ගායිස්. දැන් පට්ටම බඩගිනි මොනවා කරන්නද කියලා හිතා ගන්න බෑ. අපි බලමු අපිට මොකක් වෙයිද කියලා. අපි පැය 24ක් ඉන්න චැලෙන්ජ් එකක් බාරගත්තා. අපිට ලොකු ගිනි ගොඩක් තියෙනවා මේන් බලන්න. අපිට ඒකින්ද බය නෑ. බඩගිනි දැන් අපි බත් කන්න තමයි හදන්නේ. ඔයාලා දකින්න තිය අපි ටිප් එක මේ ටිප් දාතිය කාලා බලන්න පට්ට රහයි. අපි දැන් බත් කන්න තමයි යන්නේ. යන්න ඉඳ ගන්නකො. අඩේ ඊ අර පැත්තෙන් සද්දයක් යනවා. මොකෙද්ද? මොකෙක් හරි අර පැත්තෙන් සද්දයක් යනවා. ඔබ මෙතෙන්ට වෙලා ඉඳන් හිටපන්. තමුලයා මම මෙතන තියලා ගියා. නෑ ගයිස් මොකෙක් හරි එතනින් දිව්වා වගේ තමයි දැක්කේ. අපි බලමු අපිට මොකක් වෙයිද කියලා. මේකේ උරුමස් ටික නෑ. අඩේ මොකෑ උනේ උරුමස් වලට? අඩේ මොකද්ද දන්නේ? මොකෑ දන්නේ උනේ? අඩේ තවල උඹ කෑවද උරුමස් ටික? නෑ. අඩේ මොකෑ බං උරුමස් ටිකට උනේ? ගයිස් ඒ වෙලේ තමයි අපිට ගොඩම බය හිතුනේ. මට අපි ඒක ගැන එච්චර හිතුවේ නෑ. අපි බත් එක්ක කෑවා. අමුතු රහකුත් ආබත් එකේ අපි ඒකවත් ගණන් ගත්තේ නැහැ. අන්න කහන් බත් එක රහද? ඔව් උඩ නම් බත් එක රහයිලු. මටත් බත් එක රහයි. අමුතු රහක් එන්න ගත්තා බත් එකේ. මං එපා කියද්දි ඌරුමස් අරන් ඇවිල්ලාමු. ඒ කඩේ ඌරුමස් තිබ්බා. මම බලමු මොකක් වෙයිද කියලා. ගයිස් මට හිර වෙනවා බත් කද්දි. ඒකයි මම මේ වතුර බෝතල ළඟින්ම තියාන බොන්නේ. ඌරුමස් මෙහෙම කාපු කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න යන්න. කවුරුත් මේ වගේ පාළු කනත් එක පාළු මෙව්වකට ඇවිල්ලා පාළු කැලෑවකට ඇවිල්ලා ඌරුමස් කාලා නැතුව ඇති කියලා මම හිතනවා. මම කනත් එකත් මෙහෙම ඌරුමස් කන වීඩියෝ එකක් ගේනවා තව ටික දවසකින්. අපි බලමු. අපි දෙන්නම තමයි එන්නේ. ඒකට තව යාළුවෙකුත් එනවා. අපි බලමු අපිට මොකක් වෙයිද කියලා. තනුල අපේ යාළුවෝ ටික ගෙන්නවමද? දැන් එයිද දන්නේ නැහැ. ඌ නම් කියන්නේ දැන් එයිද දන්නේ නැහැ කියලා. මොකක් වෙයිද දන්නේ නැහැ බලමු. නන්නං ගයි බත් එක ඉවරයි. අපි කෑවා. බත් එකත් ඉවරයි. මොකක් වෙයිද දන්නේ නැහැ. අපි බලමු මොකක් වෙයිද කියලා. තනුලේ ආපු වෙලේ ඉඳන් කියවනවා. අනේ මන් දන්නේ නැහැ. ඌ බයේ ඉන්නේ දැන්. ඌ වතුර බොන්නේ නැහැ එච්චර උනා. මම තමයි වැඩියෙන් වතුර බොන්නේ ගයිස්. මම වතුර බොනවා කද්දි ගොඩක්. බත් එක රහයි. ඒකේ තියෙනවා පපඩම් බෙදලා තියෙනවා. ඌරුමස් තියෙනවා.
පරිප්පු තියෙනවා. ආයේ බිත්තර බෙදලා තියෙනවා. ඒ කියන්නේ මාව බය කරන්න වගේ ගෙන ආයේ මං කිව්වේ මං තනියෙන් ඉන්නවා කියලා. ඒකින්ද තමයි ටවුන්ලේ මෙච්චර දේවල් ගෙනල්ලා තියෙන්නේ. ඌත් ඉන්නවා කිව්වට පස්සේ මට හිතෙන්නේ ඌ මස් ටික විසික් කරලාද මන් දන්නේ නැහැ. අනේ මන්ද මොනවද කියලා. මං නම් හිතන්නේ අපි ගෙනාවා මාළු ගෙනාවා. මස් ගෙනාවා. මෙතන බෙදලා කන්න කියලා. එව්වට වෙච්ච දෙයක්වත් නැහැ. සමහර චන්ද්‍රයා බය වෙලා එව්ව ටික විසික්කක් දන්නෙත් නැහැ. නැත්තම් හොල්මනක් ආවත් දන්නෙත් නැහැ. ටවුන්ල උඹ මස් ටික විසික්කද මොකෑ කරේ? නෑ මම විසික් කරේ නෑ. ඔතනමයි තිබ්බේ. මම දැන් ඔතන තිබ්බා. ඌ කියනවා දැන් තිබ්බලු එතන අපි අර දුවලෙද්දි මස් ටිකට වෙච්ච දෙයක් නැහැ. අමාරුට සතෙක් ඇවිල්ලා කන්න ඕනේ. සතෙක් කෑවත් එතන විනාශ කරන්න ඕනේ. මෙතන මුකුත් වෙලා තිබ්බේ නැහැ. අනේ මන් දන්නේ නින්දර ගොඩක් නිමගෙන ඉන්නේ. අපි තව දර ටිකක් හොයන්න යනවා. සතෙක් ආවත් ඔය වගේ පෙට්ටියක් අරින්න බෑ. අපි ඒක පෙට්ටියකට දාලා වහලා තිබ්බේ. ඒ පෙට්ටිය ඇරලා සතා වුණත් පෙට්ටිය අරලා අරන් යන්නේ නැහැ. සතා පෙට්ටිය පෙරන්න ඕනේ එක්ක නැත්තම් ඔය කරන්න ඕනේ. ඒක පිළිවෙලට පෙට්ටිය ඇරලා අරන් ගියේ තිබ්බේ. අනේ මන් නම් මොකක් වෙයිද දන්නේ නැහැ. හිතා ගන්න බෑ. ගයිස් ගිනි ගොඩ අවුලුවමු ආයේ. කොහොමද ගිනි ගොඩේ සැර? ඇවිලිනවා ගිනි ගොඩ හොඳට. බය වෙන්න දෙයක් නැහැ. ගිනි ගොඩ හරි තියෙනවා. දැන් ගයිස් අපි බය වෙලා ඉන්නේ ටිකක්. අපි බය නැහැ. අපි දුවන්නේ. ඒ වුණාට අර ගැස්සෙනවා. හිත ගැස්සෙනවා. හිත කලබල වෙනවා. කරන්න දෙයක් නැහැ. අන්න අර පැත්තේ තමයි අර මිනිහක් මැල්ලා තිබ්බේ. මොකෙයිද දන්නේ නැහැ. අපි ටිප් එක කනවා. ටිප් එක රහයි. තාන්ල ටිප් එක රහද? ඔව්. උටන රහයිල ටිප් එක. බලමු මොකේද කියලා. තනුලයා කියනවා අර පැත්තේ මුල කාලයක ටෝච් එක ආවලු. නෑ මට නම් පේන්නේ ටෝච් එක පාරක්. තනු ටෝච් එකක් ගහනවාද අර පැත්තෙන් කවුරු හරි? ඔව්. මට නම් පේන්නේ නෑ. ගයිස් දැන් බලමු අපිට මොකක් වෙයිද කියලා. දැන් නම් අපිට මහන්සි අපි දිව්වා දර එකතු කරා කෑවා. දැන් වෙලාවත් 4ට විතර. එහෙනම් ගයිස් අපි උදේ නැගිටලත් ඔයාලට vlog එකක් කරන්න හිතාන ඉන්නවා. අපි බලමු අපිට මොකක් වෙයිද කියලා. අර පැත්තේ තමයි මම අර මේ පැත්තේ තමයි අර මිනිහ බෙල්ලට දාගෙන හිටියා කිව්වේ. බලමු මොකක් වෙයිද කියලා. මේ හරිය ගයිස් වැවත් එනවා. අපි උදේට ඒ වැවට යන්න බලනවා. බලමු වැවට ගිහින් නාන්නත් පුළුවන් මේ සමහර විට. ඒ වැවේ බිලි ගන්නවා කියලා කතාවක් තියෙනවා. තනුල අහලා තියෙනවද එහෙන් බිලි ගන්නවා කියලා කතාවක්? ඔව්. එයත් අහලා තියෙනවලු. ඌ නිකන් අපි දැන් යන්න තමයි යන්නේ ගෙදර. අපි බලමු. ලැහැත්ති කරගන්න බඩු ටික. අපි ගායිස් එහෙනම් පස්සේ හම්බෙමු. පස්සේ කියන්නේ තව ටුට්ටකින් අපි වීඩියෝ එක මොකද කරලා පටන් ගමු. ඉතින් ගයිස් සබ්ස්ක්‍රයිබ් කරන්න අපි පස්සේ හම්බෙමු. ඉතින් ගයිස් අපි ඊයේ වීඩියෝ එක කරලා ආවා. අපිට කියන්නේ වල්ලූරෙක් වගේ අපි පස්සේ එලෙව්වා අපි දිව්වා. කැබ් එක වැට්ටා. මේ පැත්තම ගියා. මේ ටිකම ගියා. මොනවා ගන්නද කියලා හිතා ගන්න බෑ. ඒ ෆෝන් එක නම් ගන්නේ ෆෝන් එක අයින්ම කරලා දැම්මා. ෆෝන් එක ගත්තා දායේ. මොනවා ගන්නද කියලා හිතා ගන්න බෑ. ඉතින් අපි හොඳට ගෙදර ආවා. අපි මේ වීඩියෝ එක දානවා. සබ්ස්ක්‍රයිබ් කරන්න පට්ටම හංසි. දැන් තමයි මේ ගෙදර ආවේ. එතන අපි ලිදිය ගත්තා. ඊට පස්සේ දැන් මේ ගෙදර අපේ වාහනේ අපි ඉන්නේ. එහෙනම් අපි පස්සේ හම්බෙමු.